අද කොයිද යන්නේ කොයිද අපි අද ඇඳුම් ගන්න යනවා. ඇඳුම් ගන්න නිපුණ පොඩ්ඩක් බයලා ඉන්නේ උඩ පුරුදු නැහැ කැමරාව පොඩ්ඩක් බලවද මොකද වෙන්නේ කියලා නිපුණ දැන් මේ දවස්වල කිල්ලෝ කී දෙනෙක් රන් කරනවා මේ දවස් ඔව් ඔයාට ඉතින් ඉන්නේ පහක් ඔම්මස්ස වැඩිනේ ආවෝනේ බල්ලෙක් ඉන්නවා තව බල්ලෙක් ඉන්නවා මේ කළු බල්ලෙක් ඉන්නවා මේ වගේ අපහසු කාලෙක කොහොමද මම ඇඳුම් ගන්නෙ සල්ලි තමයි අපිට නම් යාළුවනේ ඇඳුමක් තියා කණ්ඩවත් සල්ලි නෑ මේ ඇඳුමක් ගන්න දෙනවා සල්ලි තමයි ඈ සල්ලි කුඩු සල්ලි ඔයාලා හරියන්නේ ගන්න නැද්ද කොහොමද අරන් යන්න ඕනේ යාළුවනේ මූත් එක්ක ඇඳුම් ගන්නව මට ගහන්න ඕනේ මුට ඇඳුම් නෑ මූ ගන්න අඩු එකෙන් නැත්තම් ඒක නිසා උට ඇඳුම් නෑ ඒ දීපුණා මේ මොනවද බා ඔය මේ ටයි ක්ලිප් එක ක්ලිප් එක නේද හරි යාළුවනේ මන් දන්නේ මොකද මන් ටයි දාන්නේ නේ ඒක ටයි ක්ලිප් මේවා මන් දන්නේ නිපුණා කිව්වේ නිපුණා මොකක් දැම්මත් ලස්සනයි ආයේ කරන්න දන්නේ ඔයාට මේකත් ලස්සනයි මේකත් ලස්සනයි මේ ඔක්කොම ඔයාට ලස්සනයි ඔයාට විශේෂ දෙයක් ඕනේ නෑ ඔබත් ලස්සනයි ඔබට ඕන එකක් ගැලවෙනවා වාගේ අර නැචරල් මචං කළු සිංහල හැගේ පාටනේ මචං උඹේ තියෙන්නේ ඔක අර ගෙදරේට මාව එක්කන් ආවේ තොට ඇඳුම් තෝරන්න මම පාඩුවේදී මූ කිව්වේ ඇඳුම් තෝරන්න මන් දන්නේ නෑ ඔක ඇඳුම් අලුනේ මම නිපුණට කිව්වා මේක ගන්න කියලා ඔක ගන්න නෑ අර ඔව් ගන්නේ නෑ ඉතින් අර මගේ හිත ඇදෙන්න ඒක හොඳයි කියලා කියනවා අරඩ 5000 එනවා 2000 ගන්න අර එමරල් එකට ඵලයන්ඩ ඒ එමරල් එකක් තමයි මම මේ කෝ මේ වලහන් එමරල් මේ යාළුවනේ මේ මට අද මට ෂුවර් මුගේ කණ්ඩම් වුණත් වැඩක් නැහැ මූත් එක පැය දෙකක් එකක් විතර ඇඳුරුත් තෝරන්න දෙනවා අන්තිම වශයෙන් නිපුන් තීරණය කරනවා ද මේ දෙක ගන්නවා හරි මචං යන් තව ඊයේ තීරණය වෙනස් වෙන්න ඉස්සලා යන් නැත්නම් ඉතින් වැඩේ ආයෙත් කොඩුවට අපි ඩබල් පොකට් එකක් ගන්න උඹලා ලොක්කයි වань ඩබල් පොකට් නැතිනම් අපේ රනිල් ලොක්ක නම් මචං ඉතින් ආයෙ වන් පොකට් තමයි කොල්ල අර පොස් කඩ්ඩෙන් කවනවා වැනිල්ලක් ඉතින් උඹලට නිකන් නවතර වැටෙන්නේ නැහැ අපි කඩ නවත්තලා තියෙනවා උඹලා කඩ නවත්තලා යකෝ අර අනේ ඵලයන් නෙපු උඹලා ලොක්ක කොහොමද ආපු ගමන් හැමෝටම කාර් දෙනවා කිය කිව්වේ කොහොද දැන් කියපන් කාර් ගත්තාම මේ පෙට්‍රල් ප්‍රශ්න එනවා හැමෝම කාර් වදිනවා අර එහෙම කියපන් යාළුවනේ ලස්සන අයියා කෙනෙක් ඉන්නවා ආයි අයියේ යාළුවනේ එළියට ආවට පස්සේ නිපුණට වින්ට් එක වෙනස් වෙලාලු මින් අර හෙන අද්ද දොටේ ඉන්නේ A few moments later. යාළුවනේ මේක හිටලා නයිස් ඔන්නෝකයි ප්‍රශ්නේ අපිලා පොඩ්ඩක් හැප්පෙනා මෙන්න මේ වාහනේට මොකද හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා බයික් එක බය වෙලා වඩ ආයි ස්ටාර්ට් මේක පට්ට බ්ලොග් එකක් යනවා නිපුණා මේ වගේ ඇඩ්වෙන්චරස් කරන්න උන මොකක්ද කියලා යාළුවනේ බයික් එක බය වෙලා තියෙන්නේ මෙතන කාර් එකක් ඉස්සලා වල පෙන්නවා ඒක දැන් ගියා බයික් එක බය වෙලා නිපුණත් බය වෙලා මොකද කරන්නේ මේ මෙතන යනවද මේ හරි තියනව නේද මේ හදන කරන්නේ නැද්ද අය වීඩියෝ කරන්න එපා කියන්නේ ඒක බලපන් වෙච්ච දේ ඔබ රුපියල් 1000ක් විතර ඉතුරු කරගන්න ගියා මේ ඇඳුම් ගන්න දැන් ඒක කනවා කොහොමද යාළුවනේ කල්ලු කරනවා අපිට හොඳ පාඩම් මුන් එක්කෙනාට අද රැට පාටියකුත් තියෙනවා යාළුවනේ නයිස් අපි රමාට කෝල් එකක් ගන්නවා රමා උස්සන්නේ කවදාවත් නැතුව රමා තමයි අපිට මේකට ගොඩ ගන්න හලෝ මේ මොකද්ද ඔයා කොයි ගෙදරද ඉන්නේ දැන් නම් මේ ගෙදරට යනකම ඉන්නේ කියන්නේ මේ අපේ බයික් එකේ හිටපන් මේ අපි මෙතන ඉන්නේ කොහෙද බං මේ හරියට කියන්නේ දේවාලේ ගාව ඉන්නේ මේ අපි එන්නම් ඔය වරකපලට එන්නම් එතන ඉඳලා බං මේ දැන් අපි ආයේ කොහෙටද හදන්න යන්නේ මේ ළඟම තියෙන්නේ අපේ පැත්තේ නේද බං බයික් හදන්න ඔයාලා කොහෙද ඉන්නේ දේවාලේ ගාව බං මෙතන කොහෙද මේ ඔව් අම්බේ පුස්සේ නෙමෙයි මෙතන මේ වරකපල ළඟ දේවාලේ බං මෙතන මේ වරකපල බෝඩ් එක පහු වෙනවත් එකම දේවාලේ තියෙන්නේ ඔව් කොයිල මේ බං ස්ටාර්ට් වෙන්නේ නැහැ අපි දැන් බැලුවා තරකට දීලා ඔබ මොකේද ඉන්නේ
වරෙන්කෝ මේ පැත්තට. හරි. අනේ මූ මට චයිනීස් එකෙන් කණ්ඩායම් දෙනවා කිය දැන් අර දැන් කණ්ඩ බෑනේ. ඒව කතා කියන. අරු එයි බලමු. නිපුණා මේ යකෝ ටී-ෂර්ට් එකක් ගන්න ගියේ කෑගල් බලපන් දෙන පෝරියමු. අවුවත් කියන්නේ අපි තමයි මේ ලොක්කෝ කිය. ඈ? පල්ලෙහා තියෙන්නේ. පුළුවන්ද? ඉතින් මම මූට වද දෙනවා කියලා. මේ තල්ලු කරගෙන යම් බා. මෙහෙම උඹ කොහොම යන්නද? ඌ අර කපල ඉන්නවා කිව්ව ඌ එන්නක. මේක යාළුවනේ රමා එනවා. අපේ දෙයියා ගැලවුම් දෙයියා පරිසෙ පයින්න කොල්ලෝ. අඩෝ බලන්න අන්තිමට අපේ ටෙක් කොල්ලන්ගෙන් තමයි උදව් ගන්න එන්න ඔය. තමයි ඉතින්. අවුවත් වැඩක්ද ඔය උඹලා කරන ඩිග්‍රිය කැඩුනා. කතා කරවා. ඒවා කතා කරන්න බෑ සෙන්සිටිව්. ඕරවලවන් ඩිග්‍රී ගාපු කොල්ල එන්න ගෙලිම වානා දන්නම් මට ඔළුවා. අඩෝ වලා මේක ඉස්සත් කෑගලු ගියා. කෑගලු ගිහිල්ලා හිට්ටා. කෑගල් ඉඳලා තල්ලු කරන්න. ස්ටැප් වෙනවා හරියද? එලා ෂූට් වෙලාවත් තිබිලා ආයේ එහෙම නැති වෙලා යනවා. මිස් එකක් එන්නේ නැද්ද? ඒ මිස් එකක් ඇවිල්ලා ඒක එහෙම ඔෆ් වෙලා යනවා. ප්ලග් බංචම් බැලුවා දැන් අපි තැනකට දීලා අවුලක් නැහැ. නෑ ඌ කිව්වේ කොයිල් එක දාන්න වෙයිද? කොයිල් කරන්ට් එකේ සීන් නැති වෙනවා කිව්වා. කරන්ට් එකේ දින්නේ නැද්ද කියලා? ඔව්. එතන අපි සල්ලි ගත්තෙත් නෑ ඌ කිව්වා මල්ලි ගිහිල්ලා බලන්න කියලා අපි ළඟ නෑ කියලා. ඌ TVS කරන තැන බං අර අතන. ඔව්. අර බයික් අලුතෙන් ගහලා තියෙන. උඹ කිව්වේ එතන තියනවා ගග. එතන. ඔව්. ඒකේ හැමුණත් කොයිල් එක දාන්න වෙයිද? අඩෝ හෙන ගාන කොයිල් එක බං යනවා නේද? 10ක් විතර යනවා නේද? ආයිත් උඹේ බයික් එකේ. නෑ මුගේ අඩ අපේ බයික් කිටිනවද උඹ දන්නවනේ මචං ආ. නෑ මම ඉස්සරහට ගිහලා ඒ වුණාමත් අර මේ ස්ටාර්ට් දෙන්න. ඔව් ෆියුස් එක සීන් එක ගිහිල්ලත් දැන් මේක ස්ටාර්ට් වෙනවා නේද? ඔව්. ස්ටාර්ට් වෙලා යතුරු ඔක්කොම ස්විච් වෙන්න. මගේ ෆියුස් එක නේද බයි යන්නේ ඇත්තට. එතකොටත් මුල තමයි යකෝ කතා කරන්නේ ෆියුස් එක දාන්න. දැන් අපේ තියෙන ස්විච් එක එහෙම පොඩ්ඩක් කවුල් ගියපො මේ යතුරු ඒවා මොකුත් වෙන්නන්නේ නැහැ නේද? මේක එන කොයිද එකේ අඩෝ ලනුවකුත් තියෙනවා යකෝ. මම තේරුම් ගන්නවද මූ නිකන් නෙමෙයි මං කියන්නේ වාහන කියන්නේ ආයේ ඕන දෙයකට අර ලනුවකුත් කියනල්ලා කොල්ලා. ආයිත් මේව මතක් වෙන්නේ මේවත් නිකුණත් එක්ක ආයෙ ගමන් යද්දි පරිස්සමෙන් යන්න යාළුවා. වෙද ගියේ කෑගල? කෑගල උන්ට ඇදුම් ගන්න ගියා. ගත්තා. මේ මෙතනද වැඩේ වෙන මෙතන. මේ මේදි බං කාල් කාර්යය තමයි ඔක්කොම නිකුණගේ වැඩ තමයි. මේ මම දැන් උඹේ කෙනේ නගින්න වෙන. මගේ කෙනෙක් ගන්න. එතෝ අපිට බයික් එකක් කමුණා යකෝ. thank you අපි හවස සෙට් අම්මා කෝල් කරනවා ප්‍රශ්නයක් යාළුවනේ මැදේ ගලවුවා ඔක්කොම ගලවලා තියෙන්නේ නිකුණට හොඳ ගානකට කියලා එනවා යාළුවනේ නිකුණට රුපියල් 15000ක් විතර කියලා එන්න යන්නේ මේක දාන්න 15ක් යනවා මේක රුපියල් 15000ක් යාළුවනේ කොල්ලගේ පඩි ආවා පඩිය යට කරන්නේ මේකට කෙලි පින් එක බලා ගන්න බැරිද අපිට? යාළුවනේ අපි ATM එකෙන් සල්ලි ගන්න හැටි නිපුණාගේ කාඩ් එකෙන් හැමෝටම ගන්න පුළුවන් නේ. ඒක උඹලා බලන්න ලැජ්ජාය බෑ සිංහලෙන් දාගන්නේ. එහෙම තමයි. වැරදුනොත් එහෙම. යාළුවනේ මං යනවා එළියට. මෙතනින් එන මේ බ්ලොග් එක ඉවර කරමු. හරි. යාට පපුව කැක්කමයිලා. යකෝ බඩට කාලාද යකෝ? අන්න කෑවර ගොඩ හරි පිරෙනවා.